ලස්සනයි. හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට මගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මගේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් මගේ නම කිවිඳි. ඉතින් මේ තමයි මගේ දෙවෙනි vlog එක. අද මම ඔයාලට ගෙනාවේ day vlog එකක්. අද සෙනසුරාදා දවසක්. ඉතින් අද අලුත් දවසක්. මේ තමයි 2025 අවුරුද්දේ අන්තිම මාසේ. ඉතින් මේ මගේ දෙවෙනි vlog එක. ඔයාලා තාම මගේ first vlog එක බලලා නැත්නම් මම link එක පහලින් දානවා. ඒකත් බලන්න. ඒ වගේම අමතක නොකර මගේ YouTube channel එක subscribe කරන් යන්න. ඉතින් ඔයාලා වෙනුවෙන් ලස්සන vlog ඉස්සරහට ගේන්න මම හිතන් ඉන්නවා. ඉතින් ඔයාලා ඉස්සරහටත් මාත් එක්ක මේ විදියටම ඉඳී කියලා මම හිතනවා. ඇත්තටම මට ඒක ඔයාලගෙන් ලැබෙන ලොකු සපෝට් එකක්. ඔන්න ඉතින් අද මගේ දවස පටන් ගත්තේ මෙන්න මේ විදියට. මම උදේ නැගිටලා මූණ හොදගෙන එහෙම උඩට ආව පොඩි වැඩකට. ඔන්න ඉතින් මාත් එක්කම මෙයාත් මේ උඩට ඇවිල්ලා ඉන්නේ. මම ඉතින් ෆෝන් එක එයා ළඟින් තියලා තිබ්බා. ඔය බලන්නකෝ ඉතින් එයා දන්නවා එතන ෆෝන් එකකින් එයාව පේනවා කියලා. එයා සැරින් සැරේ ඔය ෆෝන් එක දිහා බලනවා. ඔය බලන්නකෝ ඉතින්. ටිකක් වෙලා මං අහකට වෙලා හිටියේ. එයා ඕක දිහා බලන් ඉන්නවා. අනේ ඉතින් එයා වැඩිම වෙලාවක් කරලා තියෙන්නේ ඒ වීඩියෝ එක දිහා බලන් ඉන්න එක. බලන්නකෝ ඉතින් එයා. හරිම ෂෝක් එයා. එයා ළඟින් ෆෝන් එක තියලා මම ඉතින් මගේ වැඩේ කරන්න ගත්තා. ජීවිතයත් හරිම පුදුමාකාරයි නේද? හරියට ජීවිතය ගලන ගඟක් වගේ. ඉස්සරහට යන්නේ මොන පාරෙන්ද, කොයි විදියට, කොහොමද කියලා ගඟ දන්නේ නැහැ. ඒ වගේම අපිටත් අපේ ජීවිතය ඉස්සරහට ගලා යන විදිය ගැන අපිට ස්ථීරවම කියන්න බැහැනේ. පහුගිය දවස්වල වෙච්ච සිදුවීමුත් එක්ක මට එක කියමනක් මතක් වුණා. මොකද්ද දන්නවද? ඉඩම් තමාගේ කියන මිනිසාට මහ පොළව සරදම් කරනවලු. ඒක උර්දු කියමනක්. ඇත්ත නේද ඒක? වැටවල් ගහලා මහ පොළව වෙන් කරලා ඒකට කොටස්කරුවෝ අයිතිකරුවෝ ගොඩාක් ඉන්නවා. සමහර වෙලාවට ඒ ඉඩම් රජයේ කියනවා, නැත්නම් මේ අයගේ කියනවා. ඉතින් එහෙම කිව්වත් අවසානයේදී මේ හැම දෙයකම අයිතිය තියෙන්නේ මහීකාන්තාවට නේද? මෑත කාලයේදී සිද්ධ වෙච්ච කිසිම සිදුවීමක් අපිට දරා ගන්න බෑ තමයි. ඒත් ඉතින් ඉස්සරහටත් ඔය වගේ කිසිම කරදරයක් නොවි අපි ජීවත් වෙන්න ඕන නම් මේ ස්වභාව ධර්මයන්ට ආදරය කරලා ස්වභාව ධර්මය රැකගෙන ඉස්සරහට අපි ජීවත් වෙන එකෙන් අපිට ජීවත් වෙන්න පුළුවන් ලස්සනට. ටක් විදියට වැටුණු තැනින් අපි හැමෝම නැගිටින්න ඕනේ. ඒ වගේම අපි දෙයක් හොඳට මතක තියාගන්න ඕනේ. අපිට ලැබිලා තියෙන මේ ස්වභාව ධර්මය ආරක්ෂා කරගෙන ඒ විදියටම පවත්වාගෙන අපි ඉස්සරහට ගියොත් තමයි අපිට ලස්සන ජීවිතයක් ගෙනියන්න පුළුවන්. හරි ඔයාලා දැන් බලනවා ඇතිනේ මෙයාලගෙන් ෆෝන් එක තියලා මං උඩට වෙලා මොනවද කරපු වැඩේ කියලා. ඇත්තටම මම උඩට ආවේ මිලිස් ටිකක් වෙලෙන්න දාන්න. ඒකත් ඉතින් මම මගේ බ්ලොග් එකට මේ විදියට එකතු කරගත්තා. මේ දවස්වල හවස් වෙනකොටම වහිනවනේ. ඉතින් උදෙන්ම මිලිස් ටික දාගන්න එක ලේසියි. එතකොට දවල් වෙනකොට මිලිස් ටික මට ගන්න පුළුවන් නේ. ඒකයි මම එහෙම දාගත්තේ. ඉතින් ඊට පස්සේ මිලිස් ටික තව්වට දාලා මම අපේ චූටි පැටියත් එක්ක පහලට ආවා. ඊට පස්සේ ඉතින් මම කරේ ටීවී එකෙන් YouTube එක දාගෙන
සින්දු බලන එක තමයි. ඔය ඉතින් මං ආසම සින්දුවක්. මේ මගේ කුමාරිකා පැලේ තව පැලයක් තියෙනවා. ඉතින් එයාගේ ඒ කියන චූටි චූටි පැල ඇවිල්ලා තිබ්බා. මේ තියෙන්නේ අද පිපෙන්න තියෙන රෝස මලක්. ඒ කියන්නේ ඒකේ පොහොට්ටු දෙක තමයි තියෙන්නේ. ඉතින් හවස් වෙනකොට ඒ පොහොට්ටු දෙක ලස්සන මලක් විදිහට පිපිලා තියෙයි. ඔන්න ඉතින් දැන් මං හදන්නේ මංගාව තියෙන පොත් වලින් එකක් අරන් කියවන්න. ඒ කියන්නේ මම භාගයට කියවලා නතර කරපු පොතක්. මේ තියෙන පොත කොල්රිජ් ශාපය. මේක ලසිත රවින් උමගිලිය සර්ගේ පොතක්. මේක පබ්ලිෂ් කරලා තියෙන්නේ ප්‍රතිභා ප්‍රකාශන. ඉතින් ඒ සර්ගේ CID කතා ගොඩක් මං කියවලා තියෙනවා. ඒවා මාරම ලස්සනයි. ඉතින් ඉස්සරහට මං කියවපු පොත්වල එයාගේ කියවපු පොත්වලින් බුක් රිවිව් වලට ගෙනල්ලා දෙන්නම්කෝ. දැන් ඉතින් ඔය මං මේ පොත කියවන ගමන් තමයි. ඇත්තටම මං හොබි එකක් විදියට පොත් කියවන්න හරිම ආසයි. පොඩි කාලේ ඉඳන්ම මං හරිම ආසයි. ඇත්තටම මගේ චූටි කාලේ බර්ත්ඩේස් වලට තාත්තා තෑග්ගක් විදියට ගේන්නේ කතන්දර පොත්. ඉතින් මං ගොඩක් කාලයක් ආසාවෙන් හැම පාරම බුක් ෆෙයා එකට ගිහින් පොත් ගෙනල්ලා ඒ පොත් කියවනවා. දැනුත් මම මේ කියවන්නේ එහෙම ගෙනාපු පොතක් තමයි. ඉතින් ටිකක් හවස් වෙනකම්ම මම මේ පොත කියෙව්වා. ඉතින් දැන් හවස් වෙලානේ. බුදු පහන තියන්න ඕන නිසා මං උඩ තට්ටුවට ගියා සුදු හෙන්දිරික්ක මල් ගහේ මල් ටිකක් කඩාගෙන එන්න. තව රෝස මල් ගහේ මල් දෙකකුත් පිපිලානේ. ඒ දෙක දැන් පිපිලා තියෙනවා ඇති කියලා හිතුණ හින්දා මං උඩට ආවා. ඉතින් ඒ මල් කඩාගෙන යන්න. හවස් වෙනකොට පොඩි පොදයක් වගේ වැටුණා. ඉතින් ඔන්න බලන්නකෝ හෙන්දිරික්ක මල් ගහේ මල් වලට පිනි බිඳු ඉහළ වගේ වැටලා තියෙන ලස්සන මාරම ලස්සනයි ළමයි මේක. මේ තියෙන්නේ උදේ පිපෙන්න තිබුණ එක රෝස මලක්. ඒක නම් සම්පූර්ණයෙන්ම පිපිලා තිබ්බේ නෑ. ඒත් බලන්නකෝ ඒක මාරම ලස්සනයි ළමයි. ඉතින් ඒ මල හෙට උදේ වෙද්දි ලස්සනට සම්පූර්ණයෙන්ම පිපිලා තියේවි. ඉතින් මම ඒක හැමම තියෙන්න ඇරලා ඉතුරු මල් ටික කඩා ගන්න හිතුවා. හෙන්දිරික්ක මල් නම් කොහොමද තියන්න බෑනේ ඊළඟ දවස් වෙනකම්. රෝස මලක් නම් එහෙම තිබ්බට කමන්නේ. හෙන්දිරික්ක මල් හවස පිපිලා හවස් වෙද්දිම ඒ කියන්නේ කාලේ ඉවර වෙනකොට මේක පර වෙලා යනවනේ. ඔන්න ඉතින් මේ තියෙන අනිත් රෝස මල ඒක නම් මං කඩාගත්තා. ඒක මාරම ලස්සනේ. බලන්නකෝ ඒකේ පෙති ගොඩක් තියෙනවා. ඊට පස්සේ ඉතින් ඒ මලයි හෙන්දිරික්ක මල් ටිකයි ඔක්කොම කඩාගත්තා. අද හවසට බුදු පහනට පූජා කරන්න ඕනේ හින්දා තිබ්බ හැම මලක්ම කඩාගත්තට පස්සේ මං ටිකක් වෙලා උඩට වෙලා හිටියා. මොකද මගේ බ්ලොග් එකට තව වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරගන්න ඕන හින්දා. දැන් නම් හවස 3:05 වෙලා. ඉතින් තවත් හවස් වෙනකම් බලන් ඉන්න නැතුව මම ඉක්මනට ගිහින් නාගත්තා. මොකද කලින්ම බුදු පහනක් තියන්න ඕන හින්දා. ඉතින් කොණ්ඩේ ටිකක් වේලුණාට පස්සේ මං කොණ්ඩේ පීල ගත්තා. මොකද ගැට තියෙනවා නම් ඒ ටික ඔක්කොම කඩා ගන්න ඕන හින්දා. දැන් මෙතනින් පස්සේ තමයි මගේ ඉතුරු වැඩ ටික පටන් ගන්නෙ. ඉතින් මං ආයෙමත් උඩට ගියා. මොකද අර උදේ වේලෙන දාපු මිරිස් ටික ගන්න ඕන හින්දා. ඒ වෙනකොට තිබ්බ අහස තමයි මේ. බලන්නකෝ ඉතින් ඉර බැහැගෙන යද්දී අර බලාකුළු වලට ඒ එළිය වැටුණා. මාරම ලස්සනට ඒක පේන හැටි බලන්න කොච්චර ලස්සනද කියලා. මෙන්න වැඩ මේ බලන්නකෝ. ඉතින් අම්මා ගෙදර ආවා විතරයි මෙයාගේ නැටිලා පටන් ගත්තා. ඉතින් බලන්නකෝ මෙයාගේ හොරතල. ඉතින් කාලයක් තිස්සේ වැහැලා මේ දවස් ටිකේම හොඳටම අවුව පායලම තිබ්බේ. ඉතින් අවුව පෑවුවට පස්සේ ඒ අවුව
බැහැලා ඉර බැස්සට පස්සේ අහස මාරම විදියට ලස්සනයි. ඉතින් මේ මට මගේ බ්ලොග් එකට එකතු කරගන්න පුළුවන් වෙච්ච වීඩියෝ එකකින් කොටසක් මේ. ඔන්න බලන්නකෝ ඉතින් දැන් මෙයා පහළට ඇවිල්ලත් හුරතල් වෙවි ඉන්නවා. එයා ඔය එහෙන් මෙහෙන් අල්ලද්දී ඔය බොරුවට කෑ ගහන්නේ. බලන්නකෝ ඉතින් අම්මා ආවට පස්සේ අම්මගේ නැට්ට වගේ පස්සෙන් යන හැටි. දැන් අපිව මතකත් නෑ මෙයාට. පොප්කෝන් කන්නයි හදන්නේ. ඔන්න ඉතින් අද වීඩියෝ එකට චූටි පූස්පටව දෙන්නෙකුත් එකතු වුණා. ඔය බලන්නකෝ ඉතින්. ඉතින් අද වීඩියෝ එක මෙතනින් මම නතර කරනවා. මෙච්චර වෙලා මාත් එක්ක රැඳිලා වුණ ඔයාලා හැමෝටම ගොඩාක්ම ස්තුතියි.